chance එකක් හම්බෙලා තියෙනවා. මොකද වැඩ කළා මොනවද කියලා රටේ යන කට්ටියකින් ඉදිරිපත් කරනවා ගියාම නේද? රටටයි ආයතනයටයි කැරලා එනි කොහොම විදිහට හැසිරලා අසන්න විරෝධ වෙලා shopping ටිකක් කරලා විදි කරන්න එපා. ඒ බලලා අපිට මොකද කැම්පින් කාලා මහේෂ් කට්ටිය බලාගෙන ඕනේ නේද? සැලසිලිසෑගි කට්ටිය ඒගොල්ලන්ට බොහොම ස්තුතියි ආයතනයට හොදාගෙන ඇවිල්ලා මොනවාරි කරලා පුළුවන් ඉතින් සම්පූර්ණ වෙලා පුළුවන් තරම් කරට ඇවිල්ලා ළමයිගේ ආර්ථිකය හදාගන්න ඕනේ, ගෙදර දොර හදාගන්න ඕනේ නේද? දරුවට හදාගන්න ඕනේ, ගන්න මුස්කුල් තනිකර ගන්න ඕනේ. ඒ කර්තව්‍ය ටික කරගන්න ඕගොල්ලන්ට රසාවක් අවශ්‍යයි, අපිට රසාවක් අවශ්‍යයි. ATG සමූහ ව්‍යාපාරයට සම්බන්ධ වෙලා දැන් අවුරුදු 29 මාසයක් වෙනවා. ඇත්තටම තන්තෝස දවසක් හැමදාම නෝපිනතුව වැට්ටාපු කට්ටියට ලබා දෙන විදේශ සංචාරය මටත් හම්බුණා. වගේ මේවන් අවස්ථාවක් ලබා දෙන ATG සමූහ ව්‍යාපාරයේ කළමනාකාරීත්වයට තවත් ඉදිරියට මේ වගේ දේවල් කරන්න ලැබෙවයි මම ප්‍රාර්ථනා කරනවා. වැඩි කාලයක් නැවිලා අවුරුදු 3ක වගේ කාලයක්. ඉතින් ගොඩක් පරණ සේවක පිරිසක් ඉන්නකොට මට මේ වාසනාව ලැබුණ ගැන මම ගොඩක් සතුටු වෙනවා. අද දවස ගැන. ඉතින් ගොඩක් සතුටුයි. මම අවුරුදු 24ක් වෙනවා ATG ආයතනත් එක්ක සම්බන්ධ වෙලා. ඉතින් අද මාව තමයි නියෝජිතයා විදිහට තෝරගෙන තියෙන්නේ මේ අද යන ටීම් එක ලීඩ් කරන්න. ඇත්තටම අපිට සතුටුයි. ඉතින් ATG ගුවාම අපිට ලොකු අභිමානයක් තියෙනවා අපි ඒ වගේ ආයතනයක වැඩ කරන එක ගැන. අපි ගිහිල්ලා සතුටු වෙලා එන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අනිත් අපි මේ ටුවර් එකට ආපු නැති අයට අපි ඒගොල්ලොම එන්කරේජ් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒගොල්ලන්ගේ පැමිණීම හොඳ කරගෙන ඒගොල්ලන්ටත් මේ වගේ ටුවර්ස් යන්න ඉදිරියට අවකාශ ලැබෙන්න අවශ්‍ය අභිප්‍රේරණය සපයන්න කියලා.